මේ කෙවින් සර් ඉතින් මොකද්ද කිව්වේ? කෙවින් සර් කිව්වේ මේ අර හොඳට ඔබ වතුරේ තම්බපු කකුලුවෙක් අරගෙන එන්න කිව්ව නේද? කණ්ඩ. මට වුණේ වෙන දෙයක් කියනවා වගේනේ. ඇත්තද? ඒ ඉතින් මිස්ටර් එච්.ඇට වෙන්නේ නැති. අද කෙවින් සර්ට ඔහොම ඉතින් හිටපු ගමන් පොඩි දොළ දුක් ඇති වෙනවනේ. මගේ ඉතින් මිස්ටර් කියලා දෙනවනේ ඉතින් මොලේ අමාරු කාරයනේ. ට්‍රැක පැන්නත් ඉතින් බොස්නේ. මොනා කරන්නද ඉතින් මාත් ඉතින් ඔය කියන කේනේ වරගෙන යනවා ඉතින්. පවුනේ. මොනවා කියනවද මන්දා? අපි දැන් කොහෙද මේ යන්නේ? අපි මිස් අර මේ අපේ සේල් එකෙන් වාහනයක් ගත්ත කස්ටමර් කෙනෙක් කම්ප්ලේන් එකක් දාලා තියෙනවා මේ වාහනේ මොනවද ෆෝල්ස් වගේක් තියෙනවා කියලා. ඉතින් කියන්නේ අපි බලන්න බෑ කියලා මොනවද ඒ ෆෝල්ස්? මොකද ඉතින් අපේ කම්පැනි එකෙන් ගත්ත වාහනයක් නෙමෙයි. ඉතින් මාව එක්ක යන්නේ? නෑ සර් කිව්වා මිස්ව එක්කගෙන ගිහිල්ලා ඒ කස්ටමර්ගෙන් අහන්න කියලා දැන් මොනවද වාහනේ තියෙන ෆෝල්ස් ඊට පස්සේ ඒකට අපේ පැත්තෙන් මොකක් හරි ඇක්ෂන් එකක් ගන්න තියනවද එහෙම නැත්නම් කම්පැනි එකට ඉන්ෆෝම් කරන්න වෙයිද ඔය විස්තර ටික මේ ඒ කස්ටමර්ගෙන් ගන්න කිව්වා මිසුත් එක්ක ගිහිල්ලා. ඉතින් ඔය කියන ඒවා බලන්න මම වාහන ගැන දන්නවද? නෑනේ. කමක් නෑනේ. මන් දන්නවනේ. ඉතින් මාවෙව්වේ අනේ මිස් ඉතින් මිස් වෙවන්න ඇත්තේ මෙහෙමනේ දැන් මම වාහන ගැන දන්නවා මිස් ඔය ඩොකියුමන්ට්ස් ෆිල් කරන ඒවා ඒ දේවල් දන්නවා ඉතින් අපි දෙන්න ගානට වැඩේට සෙට් නේ ඉතින් ඔවත් දන්නවනේ ෆයිල්ස් වල වැඩ මං ඉතින් ඔය වැඩ එහෙම දන්නව උනාට මිස් ඔය වගේ වැඩ මට කැප නෑ මම මේකේ ඩ්‍රයිවර්නේ අම්බෝ මේ ඔය වැඩ කියලා කියන්නේ මහ බෙල්ල ගහලා යන වැඩ. මෙහෙමයි මිස් මම කස්ටමර්ගෙන් අහලා වාහනේ තියෙන ඔක්කොම ෆෝල්ස් ලස්සනට මිස්ටර් කියන්නම්. මිස්ටර් කියන්නේ ඔය සුදු දෑතින් පෑන අරගෙන ඒ ටික සටහන් කරගන්න. හරිද? දැන් අපි කොහෙටද යන්නේ එතකොට? දැන්ද? දැන් දන්නේ දන්නේ කියන්නේ? දන්නේ කියන්නේ මේ මිනිහා තාම කෝල් එකක් දුන්නේ නැහැ. පොර කෝල් කරලා කියන්න ඕනේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් එතකොට තමයි ගිහිල්ලා වාහනේ බලලා වැඩේ කරන්න වෙන්නේ. එතකල් ඉතින් අපිට මේ වගේ තැන් වල රස්තිය දුක ගා ඉන්න වෙනවා ඉතින්. මේ ඔෆිස් එකේ මෙච්චර ඩ්‍රයිවර්ස්ලා ඉඳලා ඇයි ඔයාව මාත් එක්කම එවන්නේ? අයියෝ ඉතින් මේ අසරණයා ගැන මිස් මොන විදියට ඉඳන් ඉන්නවද කියලා මන් දන්නේ නැහැ. ඒ වුණාට සර්ලා දන්නවා. මේ වගේ ගමනක් විශ්ව පරිස්සමට එවන්න පුළුවන් විශ්ව S2 වගේ පරිස්සම් කරන්න පුළුවන් ඩ්‍රයිවර් මමයි කියලා සර්ලා දන්නවා මිස්. ඒකනේ හැම වෙලේම මිස් එක්ක මාව එවන්නේ. මොකද මං ගැන විතරයි ඒගොල්ලන්ට විශ්වාසය තියෙන්නේ. ඒකත් ඉතින් හරි පුදුම වැඩක් නේද මිස්? ඔය කියන තරම් හොඳයි නම් හොඳයි. කවුද ඉතින් දන්නේ? මේ දැන් ඔය තෙල් පුච්චගෙන වටේ ඇවිදින්න නැතුව වාහනේ පොඩ්ඩක් නවත්තලා මේ මනුස්සයාට කෝල් එකක් ගන්නකෝ. එතකොට අපිට පුළුවන් එකපාර මේ ඉන්න තැනට යන්න. ඒකනේ බලන්නකෝ ඒක මගේ ඔළුවට ආවේ නෑනේ. මිස් එහෙනම් මේ අතන ඉස්සරහා තියෙනවා ජූස් බාර් එකක්. මං ඒ හරිය නවත්තන්නද පොඩ්ඩක්? ඇයි ඒ වගේ තැනක් න? අයියෝ මිස්. මං දන්නවනේ ඉතින් මිස්ගේ හැටි ඒ වගේ තැනක නවත්තපුවාම මිස් මේ අහිංසකයා ගැන හිතලා මේ අහිංසකයාගේ පිපාසය නිමන්න මට ජූස් එකක්වත් අරන් දෙයිද කියලා හිතලානේ ඉතින් මං එහෙම කිව්වේ. නමන් නැද්ද? තුල් මත කඳුළු බිඳුර වෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි රෝසෙලු සිමිනි ලිප්ස් මත කඳුළු බිඳුර වෙයි ඔබ ආදරේ ලෙසන් දුන්නෙත් ඒ වගේ තමයි
Came boss. hello අංජන boss. ඔබ කොහෙද ඉන්නේ වෙන කොහේ ඉන්නද boss? බොස්ගේ මේ පුංචි හෝම් එකට වෙලා වෙන දෙයක් ඊට් කරලා වෙන දෙයක් ලුක් කරගෙන ඉන්නවා ඉතින්. මේ ඔතන අහල පහල කවුරුත් ඉන්නවද ඉන්නවනම් පොඩ්ඩක් සයිඩ් එක බලන්න පොඩ්ඩක් ඉන්න boss. කියන්න කෙවින් boss මම සයිඩ් එකට ආවා. අද මේ නුරාන් ගෙදර ආවද නුරාන් බොස් නම් මෝනින් ඇවිල්ලා ගියා බොස්. ඇයි දන්නේ උදේ සාමාන්‍යයෙන් කීයට විතර ආවේ කොහොමත් බොස් දැන් 3-4 hours වලට කලින් විතර. මේ දැන් නුරාන් ඇවිල්ලා ගියාට පස්සේ ගෙදර මුකුත් කලබලයක් වගේ තියෙනවද බොස් මේ කලබලයක් කියලා මීන් කරේ මොකද්ද බොස්? නෑ නෑ කලබලයක් කියන්නේ නිකන් දැන් නුරාන් ඇවිල්ලා ගියාට පස්සේ නිකන් අපේ අක්කගේ එහෙම නිකන් මුකුත් වෙනසක් තියනවද නැත්තම් අක්කගේ අම්මගේ නිකන් මොකක් හරි එහෙම පොඩි වෙනසක් වගේ මුකුත් නැද්ද? එහෙම කියන්න තරම් ඩිෆරන්ස් එකක් නම් තිබ්බේ නෑ බොස්. හරි හරි මෙමය ආයේ නුරාන් ආවොත් මට අනිවාර්යෙන් කියපන්. හරි සහ ගෙදර මොකක් හරි වෙනසක් තියනවද කියලා ගෙදර හැමෝගෙම මොකක් හරි වෙනසක් තියනවද කියලා පොඩ්ඩක් අවධානයෙන් අද බලන්න ඕන. විශේෂයෙන් මේ අපේ අක්කා ගිහිල්ලා අපේ අම්මත් එක්ක මොනවා හරි නිකන් හොරෙන් මොනවා හරි කියන්න try කරනවද කියලා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕන. හරිද? හරි බොස්. මේ excuse me බොස් මේ එහෙම ටොක්ස් කරොත් මං මොනවද කරන්න ඕනේ බොස්? එහෙම වෙනවා නම් ඔබ ඩිස්ට්‍රැක්ට් කරන්න ඕනේ. හරි? මොකක් හරි ඩිස්ට්‍රැක්ෂන් එකක් හදලා පොඩ්ඩක් මං එනකන් ඩිස්ට්‍රැක්ට් කරලා තියාගන්න. මේ ඇයි දන්නේ නේද බොස්? ඉතින් අපේ ජොබ් එකේ කන්ඩිෂන්ස් මතකයිනේ ආයෙ මතක් කරන්න තියාගන්න එපා. දන්නවනේ ඒව වයි හුයි ඒව මුකුත් දාන්න බෑ. කියන දේ කරන්න. remember boss මට මොකටද why I don't know why එහෙම වුණොත් මම ඩයි boss. එහෙනම් boss bye හරි boss. ඔව් සර් ගාඩි දෙකකට නැවත්තේ නිකන් සර් කෝල් එක දැනගන්නේ නැවත්තේ නෑ සර් එහෙම මිස් වරගෙන තැන් තැන් වල රවුම් ගහනවා කියලා කියන්න එපා සර් ඉතින් සර් එවපු ගමනනේ හරි එහෙනම් සර් මං සර්ගේ ගමන් යනකොට අපි බඩගින්නේ නෙමෙයි සාගතේ මැරුණත් කන්නේ බොන්නේ නැතුව යන්නම්කෝ ආද ඔව් සර් ඔව් මොකද්ද ඔව් මේ අපි අතර එහෙම සම්බන්ධයක් නැහැ සර් ඇත්තමයි නෑ හැමෝම කියනවා තමයි සර් ඒක ඇත්තටම මේ මිස්ටර්ත් හරි කරදරයක් කරලා තියෙන්නේ එහෙම කියන එක ඉතින් සර්ලා කැමති වුණාට ඉතින් වැඩක් නැහැනේ අපි කැමති නැහැනේ නේ හො හරි හැබැයි එහෙම ගන්න නෑ ඔව් එහෙම ගන්න නෑ හරි අපි එන්නම්කෝ ඉක්මනට සර් එහෙම ගන්න නෑ හොඳ මොකද්ද කියන්නේ සර් මොකද්ද කියන්නේ නෑ මට ඒක මිස්ටර් කියන්න බෑ ඉස්සු මේ ඒක නෙමෙයි
ඉස් මෙහෙම නිකන් ගොඩයක් යටින් යන එක මරු වැඩක් නේද? කිසිම මරුවක් නැහැ. මට මරු පෙනිලා තියෙනවා. ඇත්තමයි මෙහෙම එළියට ආවම මම නම් හරිම බයයි යන්නේ. අපේ ගෙදරටත් දැන් ටික ටික සැක හිතලා තියෙන්නේ. මම කායික හරි එපෑගක් තියෙනවා කියන්නේ. එහෙම සැක කරන්න හේතුව මම වාත් එක්ක එහෙම යනවා කවුරු හරි දැකලා ගෙදරට මොකක් හරි කියලා තියෙනවා. නෝසක් අපේ අප්පච්චිත් දැක්කනේ. මිස් ඇත්තට අපි දෙන්නවා දකින එක්කෙනා අපි අතර එෆෑ එකක් තියනවද කියලා හිතන්නේ ඇයි දන්නේ නැහැ නේද? අපි දෙන්න මැචින්ග්ද දන්නේ නැහැ. හාවියක් වගේම හැඟෙනවා නුඹ හිතේ ගින්න මටත් දැනෙනවා කියා දුන්නු ආදර බර ගීත ගේනවා නුඹ ළඟින් ඉන්න මටත් හිතෙනවා ආදර වීදි දිගේ පෙම්මාලෙව තනුවේ නුඹේ ප්‍රේමයේ නම් හොඳයි මේ මීටින් දෙකක් තිබුණා එළියේ. කාලෙකට පස්සේ මේ මුතුලා පොඩි කයියක් ගෙවුවා. හොඳයි. හැමදාම ඉතින් බිස්නස් කියලා බෑනේ නේද? වෙනවා. කොහෙන්ද? සර් මේ මම go to home vendor කියලා බොස්. ටික වේලපහින් වගේ නේද? අනේ ග්ලින් මේ ගොඩාක් මහන්සිලා වැඩ කරනවානේ. පිටින්ගෝ මේ මොකද මෙතන දැන් බස් එක යන්නත් පැයක් විතර යනවා. ඒ නිසා මං කිව්වා ඉතින් ටිකක් කලින් යන්න කියලා. මාන්සියලා වැඩ කරන බව නම් ඇත්ත. හැබැයි ඉතින් මෙහාට රස්සාවට ආවට පස්සේ ඉදට තියෙන දුර වැඩි වෙලා නැන්නේ නේද? කවන්නේ බොස්. එහෙනම් මම තා පොඩ්ඩක් වේටිං වෙලා ඉඳලා යන්නම් බොස්. දදා මේ දදා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?
දැන් එන යනවා. හැබැයි ඔක පුරුද්දකට තියාගන්න බෑ. හරි බොස්. මොකද මේ? හරි ළමයා. ඊ මොකද නේ පිස්සුදනේ? අනේ කමන්නේ මැඩම් මගේ හෝම් එකටයි මටයි 4 වරම් ගෝඩ්ස්ලා වගේ කණ්ඩ බොණ්ඩ දීලා අපිව බලා ගන්න අයට එහෙම වැන්දට පව් නෑ බොස් මැඩම් මේකයි. අනේ හරි දැන් වැඳලා ඉවර නැ යන්නකෝ. අපිට මෙතන කතාවක් තියෙනවා කතා කරන්න. මැඩම් ඇයි? මැඩම් ඇයි? මැඩම්ගේ හැට්ටේ අස්සට බී කෙනෙක් හරි කොක්කෝස් කෙනෙක් හරි වින්නවා. Excuse me madam, ඉස්සරහින් නෙමෙයි පිටිපස්සෙන් බී කෙනෙක්. මැඩම් පැසවනවා පස්සේ විසවෙනවා. මේ අර කාමරේට ගිහලා බලන්න. යනවා දැන්. කමන්නේ බොස් මම තව පොඩ්ඩක් හිටපු එකේ තව පොඩ්ඩක් වේටිං වෙලා යන්නම්. මේ මම ඉන්නේගේ බොස්ගේ V8 බබාව නාවන්න. ඕනේ නැහැ. තමුස යනවා. හැබැයි හෙට ඉඳන් තමුන්ගේ වෙලාව එනකන් ඉඳලා යන්න. මේ අපේ දොස්තර මහත්තයානේ. ඉතින් කොහොමද? මේ නම් මොකද්ද කිව්වේ මේ මට මතක නෑනේ. පියා. ඈ? ඒ ගම්පෙල්ලි. මම සරා. sorry. අනේ ඒකට මක් වෙනවා දොස්තර මහත්තයා. දැන් ওই මං ඉපදිච්ච වෙලාවේ අපේ මහා මිනිස්සු මට සරත් කියලා නෝදා පියල් කියලා දැම්මනම් අද මං පියල්නේ. මේකත් හරි. මේ කෙවින් මහත්තයා ඉන්නවද? නරක වෙලාව. අද නම් කවුරුවත් නැහැ. මං එන්නේ ඉස්සෙල්ලා කෙවින්ට කෝල් කරා. රෙස්පොන්ඩ් කරේ නෑනේ. මැනේජර් මහත්තයා හිටියත් කමක් නෑ. මේ අපේ සනරත් මහත්තයා. අන්න හරි. ඔව් සනරත් මහත්තයන් වෙන්න පුළුවන්. කමක් නෑ. අතරම මිස්ටර් ෆොන්සේකා මගෙන් පොඩි ඉල්ලීමක් කරා. ඒ උදව්ව කරන්න බලාගෙන තමයි මම අද මෙහාට ආවේ. යන්න දොස්තර මහත්තයා.